හලෝ ළමයි. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? මම මගේ පළවෙනි vlog එක ඔන්න අරගෙන ආවා. මේක මේ වීඩියෝ එක එඩිට් කරලා තිබුණේ. හැබැයි ඉතින් මගේ කම්මැලිකම හින්දා මේක වොයිස් කරලා තිබුණ නැති හින්දා මට ගේන්න බැරි වුණා. ඔන්න ඉතින් මම ඒ කම්මැලිකම අතහැරලා දාලා අද ඔයාලට මගේ පළවෙනි වීඩියෝ එක අරගෙන ආවා. අපි ගියා පොය දවසේ ඉඹුල්කන්ද රජමහා විහාරය බලන්න. මං හිතන්නේ මට මතක විදියට ඇසල පොය දවස් තමයි ගියේ. එදා කොහොම හරි පන්සලේ ධාතු පෙන්නුවා, ධාතුන් වහන්සේලා පෙන්නුවා, දන්ත ධාතුන්. මං ඒ වීඩියෝ එකත් මගේ vlog වලට දාලා ඇත්තේ. ඒක නම් ෂෝට් වීඩියෝ එකක්. මං ඒකත් බලන්න නැත්නම් බලන්න ඔයගොල්ලෝ. මේ තව මේක ඇත්තටම මාරම ලස්සන පන්සලක්. කෙනෙක්ට යනව නම් හිත නිවෙන්න දැනෙන්න හිතට දෙයක් අනේ මේක කොච්චර හොඳ පන්සලක්ද කියලා දැනෙන්න හොඳ තැනකට මේක මාරම විදියට හිතට වදින පන්සල හිතට දැනෙන තැනක්. ඔයාලට මම රෙකමන්ඩ් කරනවා. මේක තියෙන්නේ හෝමගම. ගිහිල්ලා නැත්නම් ඔයාලා ගිහිල්ලා බලන්න. ඇත්තටම මාරම ලස්සන ප්ලේස් එකක්. අපි එදා කොහම හරි යනකොට හවස 2ට විතර වගේ ඇති. ගිහිල්ලා මම vlog එකක් කරන්න නෙමෙයි ඇත්තටම ගියේ. ඊට පස්සේ මට හිතුණා මෙතන පන්සල ගැන ඔයගොල්ලන්ට දෙන්න ඕනි කියලා. ඒ කියන්නේ ඒ තරම් ලස්සනයි. ගොඩක් ලස්සන තැන් තිබුණා. බලන්න නැත්නම් මම vlog එකේ ගෙනාව ඇත්තටම චූටි තැන් ටිකක් විතරයි. ඒ සීමිත තැන් ටික බලන්න ඔයගොල්ලෝ. සහ මීට වඩා තවත් තැන් තියෙනවා අපි බලන්න ගියා. ගොඩක් ලස්සනයි. හිත නිවෙන හොඳ ප්ලේස් එකක් මේක. මාරම විදියට කූල් ඩවුන් තමන්ට කැමති වෙලාවක් ඉඳලා ඉවරලා හිත නිවාගෙන එන්න පුළුවන්. භාවනා කරන්න මාරම හොඳ තැනක්. කියන්නේ නිදහසේ කෙනෙක්ට ගිහිල්ලා භාවනා කරලා හිත නිවා ගන්න. ඒ හැම දෙයකටම හොඳම තැන තමයි මෙතන. මම නම් මේක රෙකමන්ඩ් කරනවා. මොකද මේ පන්සල මාරම විදියට හොඳයි. ඒ කියන්නේ ඒ තරම්ම හිත නිවෙන හොඳ ලස්සන ප්ලේස් එකක්. ඔයාලා ගිහිල්ලා නැත්නම් දැම්ම ගිහිල්ලා බලන්න. මොකද එතන හොඳ තැනක්. ඔයාලා මේ දවස්වල මොකද කරන්න කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලත් මේ පන්සලට ගිහිලා තියෙනවා නම් විස්තර දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරගෙන යන්න. අනේ ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. තව තියෙනවා vlog එකේ. මෙතන ගොඩක්ම ඇසල පොයට වැදගත් වෙන දසුන් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි පොළොන්නරුවේ තියෙන ගොඩාක් පිළිම වර්ග අපිට මේ අවුකන පිළිම එහෙම මෙහෙ දැක ගන්නත් පුළුවන්. මේ පන්සල ගොඩක් විශේෂ වෙන්න හේතුව අන්න ඒ වගේ ඒවා. ඒ වගේම තමයි මේකේ තව ඇතුළට ගියාම කැලෑවල් තියෙනවා. ඊට පස්සේ සත්තු හැසිරෙන විදිය ඒ වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගිහිල්ලා නැත්නම් බලන්න. මොකද මෙච්චර ළඟ තැනක තිබිලත් ගියේ නැත්නම් වැඩක් නැහැනේ. මේ වගේ ලස්සන තැනකට. ඒ වගේම යාළුවනේ මෙතන ගොඩක් දානමාන දෙන්නත් පුළුවන් තැනක් විදිහට තමයි හදලා තියෙන්නේ. කැමති අයට ඇවිල්ලා දානමාන දෙන්න පුළුවන්. සහ හැමතිස්සෙම මෙතනත් දානමාන දෙනවා. සාමාන්‍යයෙන් කිසිම ගියපු කෙනෙක්ට බඩගින්න එන්න ඕනේ නැහැ. අනිවාර්යෙන් මෙතන කෑමරව මේවා දෙනවා. ඉතින් ඔයාලත් යන්න. එහෙනම් ඉතින් මම මගේ vlog එක ඉවර කරනවා. අදට ගිහලා එන්න හැමෝටම bye. කමෙන්ට් එකක් දාගෙන යන්න.